සත්තුන්ගේ කිරි නම් ඕනෙම නැහැ. හරිම රසයි. අද මම ඔයාලට වෙජිටේරියන් කිරි පිටි එකක් ගෙදර හදාගන්න ඉතින් වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් මේ පිටි එක හදාගත්තොත් එහෙම ඔයාලට ඕන වෙලාවකට ටක් ගාලා රස උක්කු වෙච්ච කිරි එකක් හදාගන්න පුළුවන්. ධාන්‍ය වර්ග 3යි යන්නේ අමාරු දෙයක් නෙමෙයි. හොයාගන්න බැරි දේවල් නැහැ. ශරීරයට ඉතාමත්ම ගුණදායකයි. ඉතින් ඔයාලට කැමති විදියට මේක සීනි දාලා සීනි නැතුව වුණත් බොන්න පුළුවන්. හකුරු එක්ක වුණත්. ඉතින් ඒක සැරයක් බිව්වොත් එහෙම ඔයාලට හැමදාම බොන්න හිතේ හරිම රසයි. එන්න යන දැන් හදාගන්න විදිය බලමු අපි. මම මේ ධාන්‍ය වර්ග 3 හොඳට සෝදලා කලින් වේලගත්තා. ඒ කියන්නේ මුං ඇටයි, හාලුයි, කඩලයි. ඉතින් ඔයාලට ඒ වෙලෙට හොදලා බෙද ගන්නත් පුළුවන්. ඒ උනාට ලේසි මේ වගේ හොදලා කලින් අවුවේ වේල ගන්නවා නම්. ඊට පස්සේ මම මේකෙන් සමානව මේ සැඳි 4 අරගන්නවා. ඉතින් මම මේ ටිකක් හදලා පෙන්නන්නේ ඔයාලට. ඉතින් ඔයාලටත් පුළුවන් මේවා සමානව අරගන්න. මේ වගේ පොඩි ප්‍රමාණයක් හදා ගන්නවා නම් හැන්දකින් මැනලා ගන්න. එහෙම නැත්නම් කෝප් එකකින් වගේ මැනලා ගන්න ගොඩක් හදා ගන්නවා නම්. මම මේ සැඳි 4 හැම එකකින්ම අරගත්තා. හාල් ගන්නකොට රතු කැකුළු හාල් ගන්න. ඒක ගොඩක් ගුණදායකයි. ඒ වගේම තමයි මේකට සෝයා ඇටත් අරගන්න පුළුවන්. ඊට පස්සේ හරි දැන් මම ධාන්‍ය වර්ග 3 වෙන් කරගත්ත සමානව අරගෙන දැන් මේක එකින් එක බෙද ගන්න ඕනේ වෙන වෙනම. ඉස්සෙල්ලාම මම කඩල ටික දාගෙන බෙද ගන්නවා. මේ විදිහට බෙද ගන්නවානේ. කඩල ඇටේ ටිකක් ඉතින් තැන් වලින් තද දුඹුරු පාට වෙලා වගේ මේක හොඳට බෙදෙනවා. ඒ වගේම හරිම සුවඳක් එනවා කඩල බෙදෙනකොට. ඉතින් මේක බෙදලාද කියලා දැනගන්න පුළුවන් තනින් තන නිකන් තිත් වගේ වෙනවා තද දුඹුරු පාටට. ඒ වගේම හොඳ සුවඳක් එනවා. ඉතින් එකක් අරන් හොඳට නිවලා කාලා බලන්න කනකොට හොඳ රසක් එනවා. අපි කඩෙන් අරගන්නේ කඩල පැකට් අර තද හයිය කඩල අන්න ඒ වගේ රස එනවා. දැන් හරි මේක බෙදලා තියෙන්නේ හොඳට සුවඳ එනවා. මම මේක නිවෙන්න දාගන්නම් මේ විදියට. ඊට පස්සේ මම මුං ඇට ටික දාගෙන බෙද ගන්නවා. මුං ඇටත් හොඳට සුවඳ එන ප්‍රමාණයට බෙද ගන්නවානේ. අපි මුං ඇට කැවුම් වලට බදිනවා වගේ. දැන් හරි ඒකත් දුඹුරු පාට වේගන එනවා මම අයින් කරගත්තා. දැන් මම මේකට හාල් ටිකත් එකතු කරගෙන බෙද ගන්නවා. හැඳි ගගාම බෙද ගන්න ඕනේ. ඉතින් මේක රතු හාල් නිසා බෙදනවා හොයන්න බෑ. ටිකක් දුඹුරු පාට වගේ පාට වෙනස් වෙගෙන ඇවිල්ලා තියෙන දැන් ඒකත් හරි මම අයින් කරගත්තා. ඉතින් ඔයාලා සෝයා ඇට අර ගන්නවා නම් සෝයා ඇටත් ඒ ප්‍රමාණයට වගේ අරගෙන සෝයා ඇට ටිකක් දාලා මේ විදිහට බෙද ගන්න ඕනේ. සෝයා ඇට බෙදනකොට නිකන් උඩින් පුපුරනවා වගේ වෙනවා. ඒ වගේ ප්‍රමාණයට එනකන් බෙද ගන්න. දැන් හරි බෙදගත්ත ධාන්‍ය වර්ග 3 මෙතන තියෙන්නේ. ඉතින් මේක හොඳට නිවා ගන්න ඕනේ. ගෙදර බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් පුංචි ග්‍රයින්ඩර් කප් එකකට දාලා මේක ග්‍රයින්ඩ් කරගන්න පුළුවන්. හොඳට නිවෙනකන් ඉන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩර් එකක් නැත්නම් ඔයාලා ටිකක් වැඩි ප්‍රමාණයෙන් මේවා අරගෙන බෙදගෙන මෝලකට දීලා කොටා ගන්න. පිටි කොටන මෝලකට දීලා. ඊට පස්සේ ඔන්න දැන් නිවිලා තියෙන මම පුංචි බ්ලෙන්ඩර් කප් එකට දාලා මේක ග්‍රයින්ඩ් කරගන්නයි යන්නේ. නැවත ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මොකද බ්ලෙන්ඩර් කප් එක හොඳටම රත් වෙනවා. ඔන්න මම මේ විදිහට ග්‍රයින්ඩ් කරගෙන ආවා. මේ තියෙන්නේ හොඳ පවුඩර් එකක් වෙන දැන් මේක ග්‍රයින්ඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඉතින් ඔයාලට බෝතලයකට දාලා හොඳට තද වෙන්න වහලා අරන් තියාගන්න පුළුවන් නරක වෙන්නේ නැහැ. ඉතින් මම මේ පිරිසෙට දාගත්ත ටිකක් රස්නේ ගතිය අඩු වෙනත් එක්ක. දැන් මම පෙන්නන්නම් ඔයාලට මේකෙන් කිරි එකක් හදාගන්න විදිය. හරිම ලේසි. මේකෙන් මේස හැන්දක් දාගත්තාම එක්කෙනෙකුට ඇති. මම 3 දෙනෙකුට හදාගන්න මේස හැන්ද 3ක් දාගන්නවා. ටිකක් උකුවට හදා ගන්නවා නම් ටිකක් වැඩිපුර පිටි දා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට වතුර ටිකක් දාලා මේ පිටි ටික දිය කර ගන්නවා ඉස්සෙල්ලම මේ විදියට. පිරිසඳු කෝප්පයක් විතර වතුර දාගත්තා මම. දාලා හොඳට දිය කරලා දැන් මේක උණු කර ගන්න ඕනේ. ඉතින් මම පොල් කිරිත් අරගත්තා. මේකට දාන්නේ පොල් කිරි මම. උකු කිරිම ඕන නැහැ. පළවෙනි දෙවෙනි තුන්වෙනි සැරේ කිරි ගන්න පුළුවන්. ඔයාලට ඉතින් පොල් කිරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නත් පුළුවන්. ඉතින් කිරි වර්ග නැතුවත් මේක රසයි. වතුරෙන් හදාගත්තත්. ඊට පස්සේ මම දිය කරගත්ත පිටි ටික මේ විදිහට තියලා ලිපේ උණු කරගන්නයි යන්නේ. ඉතින් මේක ටක් ගාලා අඩිය අල්ලන්න බලන්න. මොකද අපි වතුර ටිකයිනේ දැම්මේ. ඉතින් හොඳට හැඳි ගන්න ඕනේ. හැඳි ගාලා අඩිය අල්ලන්න කලින් කිරි ටික එකතු කරගන්න ඕනේ. එකතු කරලා හැඳි ගාම මේක උණු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරගන්නවා. ඉතින් සීනි ඔයාලගේ රස අනුව එකතු කරගන්න. මම තේ හැඳි 3ක් විතර එකතු කරගත්තා. ඉතින් ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා නම් හොඳයි. ඉතින් ඔයාලට මේකට රටින්දී මිදි ටිකක් ඕනනම් කජු ටිකක් උනත් දාගන්න පුළුවන්. හරිම රසයි එතකොට. මම ගෙදර රටින්දී තිබිලා පොඩ්ඩක් මේ විදිහට එකතු කරගන්නවා.
ඊට පස්සේ දැන් හරි හොඳට මේක කලවම් කරලා උතුරගෙන එනකොට මම ලිපෙන් අයින් කරගත්තා. අයින් කරගෙන මේක පෙරන්න යන්න එපා. නිකම් බොන්න පෙරුවොත් එහෙම හොඳ හරිය හකට යනවා. බොන්න බැරි කමක් නැහැ. මේක හරිම රසයි, බොන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට දාගෙන වීදුරුවකට දාගත්තා. ඉතින් රටින් කෑලි ටිකක් මම මේ කුඩිනුත් දාගත්තා. දැන් හරි. ඔයාලත් මේ වගේ රස වෙජි කිරි එකක් හදලා බීලා මට කියන්න කොහොමද රස ගුණ කියලා. හැමදාම කියනවා වගේ ඔයාලගේ ලයික් එක, ඒ වගේම කමෙන්ට් එක වීඩියෝ එකට දාන්න. ඒ වගේම මගේ channel එකට තාම ඔයා අලුත් නම් subscribe එකක් එහෙම දාලා කුසලා simple life එකේ එකතු වෙන. ගිහින් එන්න. සුබ දවසක්, නිරෝගී දිවයක් ඔයාලා සියලුම දෙනාට.